ලෝකේ බැවැන්තම බහුජාතික සමාගම්වල ඉඳලා පාරයයිනේ තියෙන පොඩිම කඩේ දක්වා හැම ව්‍යාපාරයක්ම පාලනය කරන එකම එක රහසක් තියෙනවා කියවොත් ඔව් මූලාශ්‍රගත කරුණු පැහැදිලි කරන මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ හරියටම අන්නේ ගැන. ඒ තමයි ගිණුම්කරණ සමීකරණයේ පදනම. ඇත්තටම ලෝකේ ඕනෑම ව්‍යාපාරයක් දුවන්නේ මේ කියන සරල තාර්කික තුලනය කිරීමේ ක්‍රියාවලිය මතයි. ඉතින් අද අපි මේ දේවල් පැහැදිලි කරගන්න ප්‍රධාන කරුණු පහක් ගැන අවධානය යොමු කරනවා. මූලික සමීකරණය, වත්කම අර්ථ දැක්වීම, වගකීම් සහ හිමිකම, ආදායම් සහ වියදම්, ඒ වගේම ප්‍රසාරණය කළ සමීකරණය. හරි, අපි අපේ පළවෙනි කොටසට යමු. ඒ තමයි මූලික ගිණුම්කරණ සමීකරණය. මේක තමයි කිසිදාක වෙනස් නොවන ස්වර්ණමය නීතිය. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. සරලවම කිව්වොත් ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් ප්‍රමාණය අනිවාර්යෙන්ම ඒකේ වගකීම් සහ හිමිකම කියන දෙකේ එකතුවට හරියටම සමාන වෙන්න ඕනේ. මේක තමයි සමස්ත ගිණුම්කරණයම දරාගෙන ඉන්න අතිවාරම. ලෝකයේ මොන විදියේ ගනුදෙනුවක් සිදු වුණත් මේ තුලනේ නම් කිසිම දවසක බිඳ වැටෙන්නේ නැහැ. නමුත් අපිට මෙතනදී ප්‍රශ්නයක් එනවා. මොනවද ඇත්තටම මේ මූලද්‍රව්‍ය? මේ තුලනය කිරීම හරියටම තේරුම් ගන්නා නම් වත්කම්, වගකීම් සහ හිමිකම කියන මේ සංරචක සැබෑ ලෝකයේ තුල නියෝජනය කරන්නේ මොනවද කියන එක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද මේවා නිකම්ම වචන තුනක් නෙවෙයි. මේවා තමයි ව්‍යාපාරයක ජීව රුධිරය. දැන් අපි දෙවෙනි කොටසට යමු. ව්‍යාපාරික වත්කම් අර්ථ දැක්වීම. සරලම්ම කිව්වොත් මොනවද මේ වත්කම් කියන්නේ? මේවා තමයි ව්‍යාපාරයකට අයිති නැත්නම් ව්‍යාපාරයේ පාලනය යටතේ තියෙන දේවල්. හැබැයි මේවා නිකම්ම ලැබුණු දේවල් නෙවෙයි, අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට ලැබුණු අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභයක් ගෙනයි කියලා බලාපොරොත්තු වෙන සම්පත්. යමක් වත්කමක් වෙන්න නම් අනාගතයේදී ඒකෙන් ව්‍යාපාරයට වටිනාකමක් එකතු වීම අනිවාර්යයි. හරියට අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වගේ. ප්‍රායෝගිකව බැලුවොත් ව්‍යාපාරයේ එන්ජින දුවන්නේ මේ වත්කම් වලින්. උදාහරණයක් විදියට ගොඩනැගිලි, මෝටර රථ වගේ භෞතික දේවල් ව්‍යාපාරයට යටිතල පහසුකම් සපයනවා. විකුණන්න තියෙන තොග සහ අතේ තියෙන මුදල් දෛනික වැඩ කටයුතු ලේසි කරනවා. ඒ වගේම පාරිභෝගිකින්ගෙන් අපිට ලැබෙන්න තියෙන මුදල්, ඒ කියන්නේ වෙළඳ ලැබිය යුත්තන් පවා අනාගත මුදල් ප්‍රවාහයක් සහතික කරන නිසා ඒවත් වත්කම් විදිහකයි සැලකෙන්නේ. තුන්වෙනි කොටසෙන් අපි කතා කරමු වගකීම් සහ හිමිකම ගැන. දැන් සමීකරණයේ අනිත් පැත්ත. වගකීම් කියන්නේ මොනවද? මේවායින් නිරූපණය වෙන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට බාහිර පාර්ශවයන්ට ගෙවන්න තියෙන වර්තමාන බැඳීම්. ඒ කියන්නේ අනාගතේ කවදා හරි දවසක මේවා පියවන්න ව්‍යාපාරි සම්පත් පිටට ගලා යාමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේකෙන් අපිට එක දෙයක් පැහැදිලි, ව්‍යාපාරයක් වත්කම් ගොඩනගාගන්නේ තනියම නෙවෙයි. මේ බාහිර බැඳීම් කියන්නේ ව්‍යාපාරයක් අනිවාර්යෙන් මිටු කරන්න ඕනි පොරොන්දු. හොඳම උදාහරණ තමයි බැංකු ණය, ඒ වගේම බඩු සපයපු අයට ගෙවන්න තියෙන මුදල්. ඒමත් නැත්තම් විලඳ ගෙවිය යුත්තන්. ව්‍යාපාරයක පැවැත්ම තීරණය වෙන්න මේ වගකීම් නිසි කලට පියවන එක අතිශයින්ම තීරණාත්මකයි. ඉතින් මෙතන තියෙන ලොකුම වෙනස තමයි වත්කම් කියන්නේ ආර්ථික වටිනාකම් ඇතුළට ගෙනෙන දේවල්. හැබැයි වගකීම් කියන්නේ ආර්ථික වටිනාකම් පිටටට අරගෙන යන දේවල්. හරියට ව්‍යාපාරය ඇතුළේ නිතරම ඇදෙමේ කම්බ ඇදීම තරංගයක් වගේ මේ බලවේග දෙක අතර සමතුලිතතාවය පවත්වා ගන්න එක තමයි ව්‍යාපාරයක සාර්ථකත්වයේ රහස. දැන් එතකොට හිමිකම නැත්තම් ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? හරි සරලයි. ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් වලින් අර අපි කලින් කතා කරපු බාහිර අයට ගෙවන්න තියෙන සියලුම වගකීම් අඩු කළාට පස්සේ ඉතුරු වෙන කොටස තමයි හිමිකම කියන්නේ. හිතන්නකෝ අද ව්‍යාපාරයේ වහලා දානවා කියලා. ණය ඔක්කොම ගෙවවම අයිතිකරුවාගේ අතට එන සැබෑ ධනය තමයි මේ. ඒක අපිට සමීකරණයක් විදිහට E සමානයි A ඍණ L විදිහට දක්වන්න පුළුවන්. මේ ගණිතමය වෙනසෙන් ඉතා පැහැදිලිව පේනම හිමිකම කියන්නේ අයිතිකරුවට ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ශේෂ අයිතිවාසිකම කියලා. මුළු වත්කම් වලින් වගකීම් අඩු කළාමෙන් උත්තරේ තමයි අයිතිකරුලිය ආයෝජනයේ නියම වටිනාකම. හරි. එහෙනම් අපි හතරවෙනි කොටසට යමු. ඒ තමයි ආදායම් සහ වියදම්. මොනවද මේ ආදායම් කියන්නේ? ආදායම කියන්නේ දෛනික ව්‍යාපාරික කටයුතු නිසා අයිතිකරුවෙගේ හිමිකමේ ඇතිවෙන වැඩිවීමක්. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනම දෙයක් තියෙනවා. අයිතිකරුවා ව්‍යාපාරයට අලුතෙන් දාන මුදල්, ඒ කියන්නේ අතිරේක ප්‍රාග්ධනය මේකට අදාළ වෙන්නේ නැහැ. ව්‍යාපාරය තමන්ගේම මෙහෙයුම් වලින් තමන්ගේම උත්සාහයෙන් උපයා ගන්න දේ තමයි ආදායම කියන්නේ.
මේවට උදාහරණ විදිහට අපිට භාණ්ඩ හෝ සේවා විකිණීමෙන් ලැබෙන ආදායම, ගොඩනැගිලි කුලියට දීමෙන් ලැබෙන කුලිය, එහෙමත් නැත්නම් බැංකු වලින් ලැබෙන පොලිය පෙන්වන්න පුළුවන්. මේ දේවල් ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ ඉටු කරමින් අයිතිකරුගේ හිමිකම වර්ධනය කරන්න කෙලින්ම දායක වෙනවා. අනෙක් පැත්තෙන් ගත්තම වියදම් කියන්නේ මොනවද? වියදම් කියන්නේ අර අපි කලින් කතා කරපු ආදායම උපයන්න නම් ව්‍යාපාරයක් අනිවාර්යෙන්ම දරන්න ඕන පිරිවැය. මේ නිසා සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ හිමිකම අඩු වෙන එක. හැබැයි අයිතිකරු Tamanගේ පෞද්ගලික ප්‍රයෝජනෙට ගන්න මුදල්, ඒ කියන්නේ ගැනුම් මේකට අදාළ වෙන්නේ නැහැ. වියදම් කියන්නේ ව්‍යාපාරය දුවවන්න අනිවාර්යෙන්ම කරන්න ඕන කැපකිරීම. එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන දරණ පිරිවැය හරහා තමයි මේ විදිහට හිමිකම අඩු වෙන්නේ. සේවකීන්ට ගෙවන වැටුප්, රක්ෂණ වාරික, විදුලි බිල්පත් සගේ දේවල් නිසා ව්‍යාපාරය සක්‍රියව පවතිනවා. ඒ වගේම වත්කම් පාවිච්චි කරද්දී සිද්ධ වෙන ක්ෂයවීම පවා මේකට හොඳම උදාහරණයක්. හරියට වත්කම් සහ වගකීම් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි වගේම තමයි ආදායම් සහ වියදම් කියන්නේත් අයිතිකරුගේ හිමිකම නිරන්තරයෙන්ම වැඩි කරන සහ අඩු කරන ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක්. ඇත්තටම ව්‍යාපාරයක් හුස්ම ගන්න මේ ආදායම් සහ වියදම් කියන රිද්මය හරහා කිව්වොත් නිවැරදි. හරි. දැන් අපි අපේ පස්වෙනි සහ අවසාන කොටසට ඇවිත් ඉන්නේ ප්‍රසාරණය කළ සමීකරණය. දැන් බලන්න මේ ප්‍රසාරණය කළ සමීකරණය A සමානයි L ධන E ධන I ඍණ x වත්කම් සහ වගකීම් වලට ආදායම එකතු කරලා වියදම් අඩු කළාම ව්‍යාපාරයක් අඛණ්ඩව යාවත්කාලීන වෙන විදිහ කොච්චර මනරම් විදියට මේකෙන් පේනවද? ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා, වියදම් නිසා හිමිකම අඩු වෙනවා. අර අපි මුලින් කතා කරපු නිශ්චලව තිබ්බ සමීකරණය පණ ගැහිලා වැඩ කරන විදිහ දැන් අපිට හොඳටම පැහැදිලි. ඉතින් මේ විග්‍රහය අවසන් කරද්දී මේ ගැන පොඩ්ඩක් හිතන්න. සැබෑ ලෝකයේ සිදුවන ඕනම ව්‍යාපාරික ගනුදෙනුවක් එක කොච්චර සංකීර්ණ එකක් වුණත් මේ අලංකාර වගේම සරල සමීකරණ රාමුව ඇතුලේ කොහොමද හරියටම සමතුලිත වෙන්නේ? අර දැවැන්ත බහුජාතික සමාගමේ ඉඳන් පුඩිම කඩේ දක්වා හැමෝම බැඳිලා ඉන්නේ මේ එකම නීතියකට. ඉතින් මීළඟ වතාවේ ඕනෑම ව්‍යාපාරයක් දිහා බලද්දී ඒ පිටිපස්සේ හැංගිලා තියෙන මේ අපූර්ව ගණිතමය තුලනය දකින්න අපිට හැකි වෙවි නේද?